guys, welcome back to my YouTube channel. ඉතින් මට හිතුණා අපේ නත්තල් දවස සහ අවුරුදු දවස කොහොමද ගෙවුනේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේ දවස් දෙකේ මොනවද උනේ කියලා අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් මේ තියෙන අපේ නත්තල් දවස. ඉතින් එදා මම කප් කේක් වර්ග හදාගත්තා. ඉතින් දැන් මේ අපි යන්නේ පූජාවට. මොකද නත්තල් දවසේ 24 වෙනිදා රාත්‍රියේ තමයි පූජාවට ගියේ. මේ විදිහට තමයි අපේ ගෙදර හිටන් සරසගෙන තියෙන්නේ. දැන් අපි පල්ලි ගිහිල්ලා ගෙදර ආවා. ඉතින් පල්ලියේදී මට වීඩියෝ කරගන්න හම්බුන්නේ නැහැ. ඉතින් අත්තා දවසේ අපි රෑ 12ට ජෙස්බු බාව තියනවා ගවලනේ. ඊට පස්සේ නම් අපි කරන්නේ කට්ටියන් අතරට සුබපතල ඉවර වෙලා ඉතින් කෑම කාලා කරලා පාන්දර 1-2 වෙනකන් සාමාන්‍යයෙන් කියවනවා. නත්තා දවසේ ඉතින් අපේ ගෙදර කට්ටිය අපින්න වඩ වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් නත්තා දවසේ අපේ ගෙවුනේ මෙන්න මේ විදිහට තමයි. November 31 වෙනිදා ඉතින් දැන් මේ අපි යන්නේ අලුත් අවුරුදු පූජාවට. මම පූජාව වෙලා දැන් අපි පූජාව වෙලා ගෙදර ආවා. ඉතින් අතල් ගහේ ලයිට් එහෙම දාලා නැහැ. මේ ඉන්නේ අපේ තාත්තා. ගොඩක් අය දැකලා තියෙන අම්මා විතරයි. ඉතින් මම වීඩියෝ එකකින් ගෙනාව පළවෙනි එක. Thank you විතරක් තමයි කිරියක මුට්ටියට දාගෙන ඉවරලා දැන් කිරි පුරන තමයි යන්නේ. ඉතින් මුට්ටිය තිබ්බහම එකපාර හැදුනා. හේතුව ටික හරියට කියලා දුන්නේ නැති හින්දා. ඒ ඉතින් අම්මට කියලා කාය හදාගත්තා. මේ කිරියක ඉතිරි එක තමයි ඉතින් අපි මේ විදිහ තමයි කිරි ඉතිරෙව්වේ. සව්පිට්ටු නම් අම්ම තමයි හැදුවේ. කේකේ මම හැදුවේ. ඉතින් කට්ටිය කේකේ සව්පිට්ටු කන ගමන් ඒකට කොප් බිව්වා. අපි හැම අවුරුද්දම කරන්නේ ඉතින් පාන්දර 1-2 වෙනකන් සාමාන්‍යයෙන් කතා කර ඉන්නවා.
ඉතින් අදට අපි ගිහින් එන්න. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.